ජීවිතේ විවිධ දවස් තියෙනවා අපි හරි ආසාවෙන් සමරන. ඉතින් අපේ ජීවිතෙත් එක් වැදගත් දවසක් සමරපු ආකාරය ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ තමයි අපේ ඇනිවර්සරි එක. ඉතින් උදේ කොළඹ බදුල්ල ට්‍රේන් එකෙන් අපි පිටත් වෙනවා ඇල්ල බලා. මේ ඔයාලා දකින්නේ කොළඹ ඉඳන් බදුල්ල වෙනකන් යන නයිට් මේල් එකේ ෆස්ට් ක්ලාස් එකක් අපි බුකින් දාගත්තා. ඉතින් අපි මේ ට්‍රේන් එකේ නැගලා අපි යනවා ඇල්ල බලා. අපේ ගමනේ පළවෙනි නැවතුම් ස්ථානය උනේ දෙමෝදර. ඉතින් දෙමෝදර ගැන ඔයාලා දන්නවනේ අර ජටාව එහෙම ගහලා එනවයි කියලා අපි කියන්නේ. ඒ දෙමෝදරේ ඉඳලා පොඩි දුරක් තියෙන්නේ පයින් ඇවිදගෙන යන්න පුළුවන් කළුපාලම බලන්න. මේ තියෙන්නේ කළුපාලම. හරිම ලස්සන ස්ථානයක් කළුපාලම කියලා කියන්නේ. ඒකත් එක්ක බැඳිච්ච කතා ගොඩකුත් තියෙනවා සමහර අය අහලත් ඇති. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මේ දෙමෝදර ස්ටේෂන් එකේ රසාංගි කියලා. ඉතින් එයාවත් හම්බ වෙලා එයත් එක්කම තමයි අපි මේ කළුපාලම බලන්න ගියේ. හරිම ලස්සන වටපිටාවක්. දෙමෝදර තමයි මේ ස්ථානේ. ඔයාලා ගියොත් අනිවාර්යෙන් බහැලා මේ දෙමෝදරේ ඉඳන් පොඩි දුරක් ගිහලා කළුපාලමත් බලන්න. කළුපාලම බැලුවට පස්සේ අපි දෙන්න නැවත අපේ චාරිකාව ආරම්භ කළා. එතනදී අපි සම්බන්ධ වෙන්නේ ඇල්ල කැලිප්සෝ ට්‍රේන් එකට. පේනවනේ මේ තියෙන්නේ ඇල්ල කැලිප්සෝ ට්‍රේන් එක. අපි මේ ට්‍රේන් එකට ගොඩ වෙන්නේ දෙමෝදරෙන්. නැවත මේ ට්‍රේන් එක බණ්ඩාරවලට ගිහිල්ලා ඇල්ලෙන් අපි බහිනවා. ඉතින් මේ ට්‍රේන් එකේ විශේෂම දේ තමයි මේකේ ඉන්න 3 piece බෑන්ඩ් එකක්. ගමන පොඩ්ඩක්වත් බෝරින් නෑ. ඒගොල්ලෝ ඉන්න හින්දා. හරිම ලස්සන සින්දු අහගෙන මේ ගමනට යන්න පුළුවන්. බලන්නකො මේ කැලිප්සෝ ට්‍රේන් එක දිහා. මේ ට්‍රේන් එක නම් හරිම ලස්සනයි. මේක එක කෑල්ලක වහලේ නැහැ. ඉතින් අපිට වටපිටාව ලස්සනට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ යාළුව දෙන්නගේ සින්දුව හරිම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක් තමයි අපි මේ කැලිප්සෝ ට්‍රේන් එකේදී දැක්කේ. සින්දු කියන්න ලැබෙනවා කියන්නේ වෙනම අත්දැකීමක්. ඉතින් මං ආසම ඉන්ස්ට්‍රුමන්ට් එකක් හම්බුණා. ඉතින් මං ඒක ප්ලේ කර ඒ වගේම මගේ මේ හම්බෙච්ච යාළුවෝ දෙන්න නම් සුපිරිම චරිත දෙකක් සහ එයාලගේ වොයිස් කොම්බිනේෂන් එක නම් සුපිරි. ඉතින් මටත් chance එකක් හම්බුණා ට්‍රේන් එකේ මේ විදිහට සින්දුවක් කියන්න. ඉතින් ඒ යාළුවන්ට ගොඩක් ස්තුතියි. ඔයාලා කැලිප්සෝ බෑන්ඩ් එක try කරන්න ඇල්ලේ අනිවාර්යයෙන්ම මේ ට්‍රේන් එකේ ගියොත් එහෙම ඒගොල්ලෝ මාර සපෝට් එකක් දෙනවා. අපේ ලංකාවේ ලස්සන අපිට වඩා ලාංකිකයන්ට වඩා නේද අපේ රටට එන සංචාරකයන්ට පෙන්වන්න හැම විශාල සේවයක් කරනවා ඒගොල්ලෝ. මේ කැලිප්සෝ ට්‍රේන් එක ඔයාලට try කරන්න පුළුවන්. අපි නම් මේකට නැති දෙමෝදරට ගිහිල්ලා බණ්ඩාරවලට ගිහිල්ලා නැවත ට්‍රේන් එක හරවලා ආයෙනවා. එතකොට අපි ඇල්ලෙන් දැස්සා. කොහොමත් මේ සම්පූර්ණ ගමනට එක්කෙනෙකුට රුපියල් 2000ක ටිකට් එකක් මේ කැලිප්සෝ ට්‍රේන් එකේ යනවා ගන්න. ඉතින් හරිය ලස්සන සුන්දර අත්දැකීමක්. ඇල්ලේ ගියොත් මේකත් මිස් කරගන්න එපා. තව එකක්. ඇල්ලේ අනිත් ට්‍රේන් නවත්තන්නේ නැහැ. හැබැයි කැලිප්සෝ ට්‍රේන් එක ඇල්ලේ ටික වෙලාවක් නතර කරලා තියෙනවා. ට්‍රේන් එකෙන් බැහැලා නයින් ආච් වල ඉඳන් පුංචි ෆොටෝ ටිකක් අපි ගහගත්තා. ඉතින් ට්‍රේන් එකේ නැගලා ගහගන්න ලැබිච්ච මේ ෆොටෝස් නම් හරිම ලස්සන අත්දැකීමක් වුණා අපි දෙන්නට. ජීවිතේ ෆොටෝ එකක් කියන්න මට නම් ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ. හැමදාටම මතක තියෙන මතක සටහනක්. මේ නයින් ආච් වල ඉඳන් අපේ හොටෙල් එකට පොඩි දුරයි තිබුණේ. ඉතින් අපේ ඇනිවර්සරි එක සමරන්න අපි තෝරගත්ත හොටෙල් එක තමයි 98 acres හොටෙල් එක. මේ හොටෙල් එක නම් හරිම ලස්සනයි. මේ හොටෙල් එක ඇතුලේ අපිට ට්‍රාන්ස්පෝර්ට් කරන්න බැගි එකක් දීලා තිබුණා. When you're
98 acres hotel එකේ cottages ගොඩක් තියෙනවා. ඉතින් මේ cottages වලින් අපිට select කරගන්න පුළුවන් අපිට මොන room එකද මොන category එකකටද අපි යන්නේ කියලා. මම select කරගත්ත hotel එකේ මම ගොඩක්ම බැලුවා මේක infinity attached pool එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ view එක හරිම ලස්සනයි. ඉතින් මූද අයිනේ ඉඳලා අපිට කොළ පාට ගෙන ටිකක් අමාරුයිනේ දකින්න. හැබැයි මෙතන තියෙන කඳු කොළ පාට මේ පරිසරය කුරුල්ලන්ගේ සද්ද වෙනමම vibe එකක් තිබුණේ මෙතන. ඒ වගේම තමයි room එක ඇතුළත් ගොඩක් facilities තිබුණා. ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන room එක ඇතුලේ කොහොමද තියෙන විදිහ කියලා. ඉතින් හරිම ලස්සන කාලයක් ගත කරන්න පුළුවන් ස්ථානයක් බවට මෙන්න මේ room එක අපිට කියන්න පුළුවන්. අපි කිව්වා වගේම අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් ඇරේන්ජ්මන්ට් එකක් කරලා තිබ්බා. පුංචි කේක් එකකුත් පුංචි නෑ එක හරිම රස කේක් එකක් හදලා ගෙනල්ලා දීලා තිබ්බා. අපි චුඩු දාලායන් මිතිරි කලේ බං ඔය මට මොනකනම් හවසට කැන්දම් යන්නම් මගුල් පුරු පදින්නම් දීකට නැකත් කියන්නම් කමටම කියනවාදම ඔය මගේ වාහේ කියලා බං අපි චුඩු දාලායන් මිතිරි කලේ බං. ඊළඟට අපි යන්නේ රාවණා පූල් ක්ලබ් එකට. හොටෙල් එකයි රාවණා පූල් ක්ලබ් එකයි අතර ලොකු දුරක් නැහැ. අපිට බග් එකක් ඉෂු කරනවා හොටෙල් එකෙන්ම මේ රාවණා පූල් ක්ලබ් එකට ඕන වෙලාවක යන්න පුළුවන්. රාවණා පූල් ක්ලබ් එකේ ෆොටෝස් ගහන්න මේ තියෙන සිම්බල්ස් නම් මාරම ක්‍රියේටිව්. ඒ වගේම තමයි මේ පූල් ක්ලබ් එකේ පූල්ස් 3ක් තියෙනවා. අපිට ඕන එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි පල්ලෙහා තියෙන පූල් එක තමයි සාමාන්‍ය යූස් කරන්න පුළුවන් පූල් එක. උඩ තියෙන පූල් දෙක පාවිච්චි කරනවා නම් ඔයාලා VIP පාස් එකක් ගන්න ඕනේ. එතකොට මේ උඩ තියෙන පූල් දෙක හරිම ලස්සනයි. ඒ අතරිනුත් සුපිරිම පූල් එක අපි ඔය දැන් ඊළඟට පෙන්නන ජගුසි පූල් එක. ඒක වෙනම අත්දැකීමක් අපිට ලබා දුන්නා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with me. මේ තමයි අපේ හිත ගොඩක්ම දිනාගත්ත ජගුසි පූල් එක. මේක අනිත් පූල් වලට වඩා ටිකක් වෙනස්. වලට පේනවනේ මේකේ තියෙන හොට් වෝටර්. ඒ විතරක් නෙමේ ඇතුලෙන් පොඩි තෙරපි එකකුත් වෙනවා. ඒක නිසා වෙනස්ම විදිහේ අත්දැකීමක් අපිට මේ ජගුසි පූල් එකෙන් ගන්න හැකියාව ලැබුණා. පළවෙනි දවසේ හවස් වරුව ගෙවන්න අපි රාවණා පූල් ක්ලබ් එකේ ගොඩක් වෙලා රැඳිලා හිටියා. ලොකු ක්‍රවුඩ් එකකුත් ඒ දවසේ හවසේ හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ඉතාමත්ම නිස්කලංක විදිහට කාම් පරිසරයක් තමයි අපිට එදා හවස රාවණා පූල් ක්ලබ් එකේ දක්නට ලැබුණා. ඔයාලට පේනවා මේ රාවණා පූල් ක්ලබ් එක හරිම ලස්සනයි. මම හිතන්නේ ඒක උණ බට වලින්ද කොහෙද හදලා තියෙන සම්පූර්ණයෙන්ම හරිම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් එක දැක ගන්න පුළුවන් වුණා. ඉතින් හවස අපි පූල් එක යූස් කරලා ඉවරලා අපේ ඩිනර් එකට ආවා. ඩිනර් එක අපිට අලාකාඩ් මෙනු එකක් තිබුණේ. ඉතින් අපි ඒකෙන් සිලෙක්ට් කරලා මේ ෆුඩ් අයිටම් තමයි ගත්තේ. හරිම රසයි ඒ කෑමත්. මේ තියෙන අපි ඩිනර් එකට ගත්ත කෑම ඒවත් රස විඳලා ඉවර වෙලා අපි රාවණා පූල් ක්ලබ් එකට සමු දෙන්න සූදානම් වුණේ. ඉතින් රෑ වෙලා තියෙන්නේ දැන් අපිට රාවණා පූල් ක්ලබ් එකට බයි කියලා දැන් යන්න වෙනවා රූම් එකට. අපේ බගි එක තාම ඇවිල්ලා නැහැ. ඉතින් බගි එක එනකන් අපි පොට්ටක් බලාගෙන ඉන්නවා. අපි ගෙනියන්න බගි එකක් එනකන්.
very good morning. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අපේ breakfast එකට යන්න. In the stillness of the night, under the moonlight, so breakfast එක buffet එකක් තිබුණේ. ඉතින් ඔයාලට පේනවා වගේම කෑම ජාති ගොඩාක් breakfast එකේ තිබුණා. bread corn එකක් තිබුණා. ඊට පස්සේ main meal එකක් තිබුණා. ඊට පස්සේ fruit corn එකක් තිබුණා. ඊට පස්සේ dessert තිබුණා. ඉතින් ඔය පේන ඔක්කොම කෑම ජාති කෑවා. ඉතින් හරිම රසයි. ඉතින් වෙනස්ම අත්දැකීමක් අපිට මේ බුෆේ එකෙන් අත්දකින්නත් හැකියාව ලැබුණා. shine down on a love that's known. ඒ අතර මේ තියෙන හල් පෙටි කියන එක මම හිතන්නේ එයාලගම ප්‍රොඩක්ෂන් එක. ඔය තියෙන අපි ඉතින් බෙදාගත්ත කෑම ජාති හරිම රසයි. අපේ ගොඩාක් කෑම කෑවා උදේට. මේ ඉන්නේ රාවණා පූල් ක්ලබ් එකේ ඒ රස කෑම අපිට හදලා දුන්න චෙෆ්ලා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි රසවත් කෑම අපිට දුන්නට. That's known. අපි දැන් ඉන්නේ තේ වත්තක් මැද්දේ. අපි දෙන්න යනවා ෆ්ලයින් රාවණාවට. ඒතුවා මොකද කියන්නේ ෆ්ලයින් රාවණ යන්න? ඔයා බයයිද? නෑනේ. නෑ. බය නෑලු. අපි දෙන්න යන්නේ ෆ්ලයින් රාවණ යන්නයි යන්නේ. හරි ලස්සනයි මේ පැත්ත. අර තියෙන්නේ මේ රාවණා ඇල්ල. දැන් මේ යන පාරේ උඩටම ගියාම පුංචි සිරිපාදේ. හරි ලස්සනයි. අර ඉන්නේ දැන් අපි යනවා ෆ්ලයින් රාවණාවලට. මේ පාර තමයි යන්න තියෙන්නේ. මෙයා බය නෑ. මෙයා අනිවාර්යෙන් යනවා කියලා කිව්වා. එයා ගට්ස් අරන් යන්න ෆ්ලයින් රාවණ යන්න. ලස්සනයි තේවත් තමයි මැද්දේ ඉන්නේ. You are not my heart's desire. නගින් නෑ කියලා හිටියේ. ඒ වුණාට මෙයාගේ යාළුවෙක් හම්බුණා සංජු අයියව. ඊට සංජු අයියා කිව්වා නගිමු කියලා. දැන් අපි වාගයක් වෙලා ඉන්නේ. අපි මේ නගිමින් ඉන්නේ පුංචි ශ්‍රීපාදේ. මේ ඉන්නේ සංජු අයියා. ඉතින් අපේ සංජු අයියා සංජු අයියව හම්බුණා වගේදී. ඉතින් ඊට පස්සේ අපි නගිමු කියලා තීරණය කරා. දැන් අපි කට්ටිය නගිනවා. සංජු අයියා අපි දෙන්නයි. මෙතනට පේනවා අපේ හොටෙල් එක. එතන ආර තියෙන්නේ ඒක තමයි අපි නැතරලා හිටියේ. ආයෝ. මොකක්ද? රාත කන්නේ. ටිකක් මේ වගේ වැඩවල ටිකක් බයයි. ඒ වුණාට හස්බන්ඩ් නම් පොඩ්ඩක්වත් බය නැහැ. දැන් එයා ලෑස්ති වෙන්නේ හොහෝ ගාලා ෆ්ලයින් රාවණ එකේ යන්න. ඉතින් ඒකත් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. try කරන්න ඔයාලත්. ඔයාලට පුළුවන් මෙතනින් GoPro එකක් එහෙම hire කරන්න. පල්ලෙහා ඉඳන් තමයි වීඩියෝ කරන්නේ. එයාගේ අතේ GoPro එකක් තියෙනවා. ඒ වීඩියෝ එක ඇත්තටම අපිට දැන් හොයාගන්න බෑ කොහෙද දැන් මේ සේව් කරගත්තේ කියලා. ඉතින් ඒ අත්දැකීමත් හරිම ලස්සනයි. තේ කඳු වනාන්තරයක් මැද්දේ කේබල් එක එල්ලලා යනවා කියලා කියන්නේ ඒක තවත් ජීවිතේ ලබා ගන්න පුළුවන් අත්දැකීමක්. ඉතින් ඒක හස්බන්ඩ් ලබා ගත්ත. මම නම් ගියේ නෑ. මම පොඩ්ඩක් බයෙන්ද. මම ඉතින් බලාගෙන ඉන්නවා. ටික ටික යනකොට ඔහු යන්න ගියා. මැකිලා කියලා තමයි කියන්න වෙන්නේ. එයා ෆේන් නැතුව තිතටම යන්න ගියා. ඊට පස්සේ ටික නිකන් මම බොහෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉක්මනට එයා එනකම්.
එයත් ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකත් ඉවරයි. ඉතින් දැන් ආයෙමත් අපි අපේ හෝටල් එකට යන්නයි සූදානම් වෙන්නේ. For the rest of my life, I'll be with you. I'll stay by your side. චෙක්අවුට් එක තියෙන්නේ 12ට. ඉතින් මේ ගෙදෙන්නේ 98 acres හෝටල් එකේ අපේ ගෙදෙන අන්තිම විනාඩි කිහිපය. Loving you for the rest of my life, through days and nights. I'll thank Allah for all. රූම් එකෙන් චෙක්අවුට් වෙලා අපි අපේ දවල් කෑමක් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අපේ ඇනිවර්සරි එක අපි ගත කළේ. ඉතින් ඇල්ලට 98 acres එකට රාවණා pool club එකට ගොඩක් ස්තුතියි අපේ ඇනිවර්සරි දවස වර්ණවත් කළාට. නැවත කොළඹ බදුල්ල ට්‍රේන් එකේ නැගලා අපි ගෙදර ආවා. And I ask Allah to මේ විදිහට තමයි අපේ ඇනිවර්සරි එක අපි සැමරුවේ. You're